අයිබෝන් කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක අද මම ඔයාලට මේ වීඩියෝෙන් කියලා දෙන්නේ Zoom app එකේ sign in වෙන ලේසිම ක්‍රමයක් ගැන. හරි අපි වැඩි කතා බහක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලන්න තියෙනවා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක ඔබලා all දාගන්න. එතකොට මන් දාන වීඩියෝ එකක් ඔයාලට නොටිෆිකේෂන් එකක් මාර්ගයෙන් ඉතාමත් පහසුවෙන් ගෙන්වා ගන්න හැකි වෙනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. හරි අපි යමු වීඩියෝ එකට. ඔයාලගේ ෆෝන් එක Android එකක් නම් Play Store එකෙන්ද Apple එකක් නම් App Store එකෙන්ද ඔයාලගේ Zoom app එක download කරගන්න. මම මගේ ෆෝන් එකට Zoom app එක download කරගෙන තියෙන හින්දා මම Zoom app එකට log වෙනවා. දැන් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් යටින්ම තියෙන sign in කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ඔයාලට මෙතනින් ඊමේල් එක ගහලා පාස්වර්ඩ් එක ගහලා log වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට Google එකෙන් Facebook එකෙන් log වෙන්නත් පුළුවන්. මම අද කියලා දෙන්නේ ලේසිම ක්‍රමයක් ඉඳන් මම අද Google එකෙන් log වෙන්න තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් අපි මෙතන මේ තියෙන පළවෙනි ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න. හරි දැන් ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඊට පස්සේ අරගෙන යනවා. මෙතනින් ඔයාලගේ Gmail address ටික පෙන්නනවා. ඔයාලට කැමති Gmail address එකකින් මේකට log වෙන්න පුළුවන්. මම මෙතනින් මගේ Gmail address එකකින් මම log වෙනවා මේකට. දැන් මෙතනින් අපෙන් තව මෙතන cancel continue කියලා බටන් දෙකක් තියෙනවා. ඉතින් අපි මේ continue කියලා බටන් එක මත එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති launch zoom කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මම ඔයාලට ඊතරයක් දාලා පෙන්නන්නම් මෙන්න මෙතන. අන්නේ launch zoom කියන එක මත එකපාරක් ක්ලික් කරන්න. හරි දැන් ඔයාලට බලන්න පුළුවන් Zoom app එකේ අපි sign in වුණා. දැන් ඔයාලට මෙතනින් link එකක් schedule කරලා meeting එකක් ඔයාලට create කරගන්නත් පුළුවන්. මේ වීඩියෝ මම ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේ වීඩියෝ එක මම හිතනවා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. like කරන්න, යාළුවන්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් අපි වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සියලු දෙනාටම සුබ දවසක්.